සුබ දවසක් යාළුවනේ මේ මම මේ අද රිපෙයාර් එකක් ගේන්නේ වතුර මෝටරයක් මේක මේ වතුර මෝටරේ මොනවාද වතුරට යට වෙච්ච මේ වතුර මෝටරයක්. ඒ කියන්නේ ලිඳ ළඟ තියෙද්දි වතුර ගල්ලා යට වෙලාම ගිහලා මේ පේනවනේ. මේක මේ කැරකෙන්නෙම නැහැ. මේ පෑන් එක මේ ඔක්කොම හිර වෙලා තින්නේ. අපි බලමු මේක පොඩ දා ගන්න පුළුවන්ද කියලා ගලවලා. ඔයාලත් එම තියෙන පොම්පයක් තියෙනවා නම් මේ ලයින් මේක කරකවලා බලන්න මේක සාෆ්ට් එක කැරගෙන්නේ නැහැ කියන්නේ හිර වෙලා තියෙන්නේ මලකඩ අල්ලලා. ඒ වගේ එකකට ලයින් එක මේ දෙන්න හොඳ නැහැ දීලා කරකවන්න හදන්න හොඳ නැහැ බලේ. මේ තියෙන්නේ මේ කැරගෙන්නෙම නැහැ යාළුවනේ. එතකොට මේ ඇන ගලවන්නේ වනම් ඉතින් ඔයාලට කරගන්න පුළුවන් නෑ ඇන ටික පරිස්සමෙන් ගලවන්න. මේ තියෙන මං ඇන ටික මේ ගලවගෙන තියෙනවා. ඇන කඩා ගන්න නැතුව පරිස්සමට ගලව ගන්න ඕන. මේ ඇන ටික ඔක්කොම ගලවලා තියෙනවා. බලමු අපි මේක රිපෙයාර් එක කරලා ගොඩ දාන්න පුළුවන්ද කියලා. ඔව් යාළුවනේ ඊට පස්සේ මේ ඊට පස්සේ මෝටරේ ගලව ගන්න මේ ඇන ටික මං පෙන්වන්නේ ගලවලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇතුළේ බලන්න මලකඩ මේ සුද්ධ කරගන්න ඕන. රේසරුත් තිර වෙලා තිබුණේ. රේසර් ටිකක් විතර බුරු කරගත්තා. පරිස්සමට මෙන්න මෙහෙම ගලව ගන්න. මේ තියෙන පෑන් එක. මේ ඕටෝ සීල් එකෙත් නම් ලොකු අවුලක් නැහැ. වගේ රේසර් ගිහිල්ලත් නැහැ. රේසර් ටික හොඳට චෙක් කරලා බලන්න. ඊට පස්සේ ඒ ටික හොඳට ග්‍රීස් කරගන්න පුළුවන්. පේනවනේ මේ මලකඩ අල්ලලා එතන එහෙම තිබුණේ. මේක වතුරට එන මේ කොයිල් එක. මේ තියෙන යාළුවනේ කොයිල් එක. කොයිල් එක තමයි පරිස්සම් කරගන්න ඕනේ ගලවද්දී. මේ පේනවද කොයිල් එක පරිස්සමට ගලව ගන්න ඕන. ඊට පස්සේ මේ තියෙන කොයිල් එක පරිස්සමට ගලවගෙන කොයිල් එක සාමාන්‍යයෙන් ගොඩාක් පැට්‍රල් දාලා හොදන්නේ නැහැ. ඒකේ තියෙන ඩස්ට් එක යන්න පැට්‍රල් ටිකක් දාලා හොදනවා. වෙන මොනවද දාන්න එපා. පැට්‍රල් වගේ දෙයක් දාලා හොදලා මේක අවුවෙන් තියන්න ඕන හොඳට වේලෙන්න. මොකද ඔය ඇතුලේ වතුර ගිහිල්ලා තිබුණ එකක් නේ. පේනවනේ රේසර් අර මලකඩ කාලා එහෙම තියෙනවා. අර ඇතුලේ රේසර් තිබුණ තැන් වල වතුර ගිහිල්ලා. ඒ හින්දා ඊට පැට්‍රල් වලින් ටිකක් හොද ගන්නවා ඩස්ට් එක යන්න. මේ වතුර ගිහිල්ලා තිබුණ හින්දා. බලමු අපි ඊළඟ පියවර මොකද්ද කරන්න කියලා. මේ විදිහට ගලව ගන්න ඕනේ. මේ තියෙන මේ ආම්චර් එක බදලා තිබුණේ මේක පොඩ්ඩක් සුද්ධ කරගත්තා. තව සුද්ධ කරගන්න ඕන හොඳට මෙතන. මේ සුද්ධ කරගෙන ඉවරලා අපි හයි කරලා. ඔව් යාළුවනේ මේ මෝටරේ දැන් රිපෙයාර් එක නම් කරගත්තා. රිපෙයාර් එක කියන්නේ අර හිර වෙලා තිබුණ ඒවා ගලවලා මේ රේසර් එහෙම මෙයා කරා හයි කරන විදිහ නම් මේවා කරේ නෑ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. මේ එතකොට මෙතන මේ තියෙන්නේ කැපැසිටර් එක ළඟ එතන සුද්ධ කරලා ඩස්ට් එක තියෙන ඒවා සුද්ධ කරලා ලස්සන මෙයා කරගත්තා. මේ වයර් කෝඩ් එක මම හදාගත්තා తాවකාලිකව. තාම මේ ස්ථිර වැඩ කරනවද කියලා බලන්න. අපි මෝටරේ මේ සර්විස් කරාට පස්සේ කොහොමද වැඩ කරනවද කියලා බලන්න. අපි බලමු මෝටරේ වැඩ කරනවද කියලා යාළුවනේ. මෝටරේ මෙහෙම තියාගන්න වයර් ටික මේ තමයි తాවකාලිකව ලයින් එක හදාගෙන තින්නේ. මේ අර්ත් එකත් සම්බන්ධ කරගෙන මොකද බොඩියට කොයිල් එකේ අර්ත් එකක් තිබුණොත් එහෙම අර්ත් එක සම්බන්ධ කරගත්තා. අපි බලමු දැන් පොඩ්ඩක් මෝටරේ වැඩ කරනවද කියලා. මේ තියෙන්නේ මම මේ අතින් තියාගෙන තමයි කරන්නේ වීඩියෝ එක. මම 230 දීලා බලමු යාළුවනේ. මොකද අනිත් පැත්ත හයි කරගත්තේ නැහැ තාම. තව කොටසක් හයි කරගත්තේ නැහැ. මොකද වැඩ කරේ නැත්නම් ආපහු ඒ කොටස ආයෙ ගලවන්න වෙනවනේ. ඒ හින්දා ඔන්න බලන්න යාළුවනේ. මේ මම 230 දෙනවා ලයින් එක. දැන් අපි දීලා බලමු කොහොමද කියලා. ඔන්න මෝටර වැඩ. මෝටර වැඩ කරනවා. ඒකට අනිත් එක හදාගන්න විතරයි තියෙන්නේ. ගොඩක් රේසර් වල සද්දයක් එනවා. ඉතින් අර මේ මල බැඳිලා නිදිම ගොඩක් හිර වෙලා තිබුණානේ. ඒ හින්දා ඒක වැඩ කරද්දී සාමාන්‍ය හරියනවා ග්‍රීස් කරලා තින්නේ. මෝටරේ හොඳටම වැඩ කරනවා. ඒ හින්දා ඔයාලත් ඒ වගේ මෝටරේ හදාගන්න බලන්න. මගේ channel එක බලන්න මේ බලලා ඉවරලා ඒක මම විස්තර ටික දාන්නම්. ඊට පස්සේ මෝටරේ හදාගන්න. හරි යාළුවනේ. ගොඩක් ස්තුතියි.